කවදාවත් පුතා සල්ලි සේවිංස් account එකක ඒ කියන්නේ ඉතුරුම් ගිණුමක දාන්න එපා. ඒ සල්ලි ඔයාගේ බැංකුවේ තියෙන money market account එකක දාන්න. ඇයි එහෙම කියන්නේ? පුතේ සේවිංස් account එකට හම්බෙන්නේ පොඩි පොලියක්. හැබැයි ඔයාගේ සල්ලි ටික money market account එකකට මාරු කරොත් අර FD account එකකට හම්බෙන rate එකට වඩා වැඩි පොලි අනුපාතයක් money market account එකට හම්බෙනවා. අනිත් එක දැන් FD එකක සල්ලි දැම්මහම එක්ක මාස 4ක් 5ක් 6ක් අවුරුද්දක් එක දිගට තියන්න එපේ. හැබැයි money market account එකක එහෙම නෑ. ඔයාට කැමති වෙලාවක සල්ලි දාන්නත් පුළුවන්, කැමති වෙලාවක සල්ලි ගන්නත් පුළුවන්. හැබැයි අර ස්ථාවර තැන්පතුවක හම්බෙන පොලි අනුපාතයම money market account එකක තියෙන සල්ලි වලට හම්බෙනවා. ගොඩක් අය මේක දන්නේ නෑ. ඔයා සාමාන්‍යයෙන් ඔයාගේ ඉතුරුම් තැන්පතුව තියෙන බැංකුවට ගිහින් ඔය ප්‍රධාන හැම බැංකුවකම ඔය පහසුකම දෙනවා. එයාලට කියන්න ඉතුරුම් තැන්පතුව money market account එකකට මාරු කරන්න කියලා. ඒතර money market account එකෙන් ඉතුරුම් තැන්පතුවට වඩා savings account එකට වඩා ලොකු පොලියක් ගන්න පුළුවන්. අර හොඳ ආයෝජකයෙක් විදිහට සල්ලි ටිකට ලොකු ආදායමක් ගන්න ඕනි නම් කිසිදු අවදානමක් නැතුව, කිසිදු කරදරයක් නැතුව, බය නැතුව බැංකුවක තියෙන money market account එක දාන්න. මොකද නිකන් savings account එක සල්ලි තියනවට වඩා ඒක වෙන business එකක යොදවන්නෙත් නැත්නම් money market account එකක සල්ලි තියෙන එක මාර ප්‍රතිලාභදායීව වැඩි. මොකද ලොකු පොලියක් ඔයාට ගන්න පුළුවන් FD එකක තියනවටත් වඩා.